ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කෞෂික නාඩි ජ්‍යොතිෂයට අනුව 2025 සිංහල හින්දු අලුත් අවුරුදු ලග්න පලාපල පිළිබඳවයි. සෑම වසරකම බක් මාසය තුල සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගෝචර වෙනවා. අතීතයේ සිට හෙළයන් විසින් එය සූර්ය මංගල්‍ය ලෙස සැලකනවා. මෙවර සූර්ය මංගල්‍ය වන්නේ 2025 බක් මාස 14 වන රවි දින පූර්ව භාග 3 පසු වී මේතු 21ටය. එම වේලාවට තත්කාල කුම්භ ලග්නය උදා වෙමින් පවතිනවා. දෙවැන්නේ රවි බුධ ශනි රාහු සිකුරුද, හතරවැන්නේ ගුරු යුරේනස්, හයවැන්නේ කුජද, අටවැන්නේ කේතුද, නවවැන්නේ සඳු ග්‍රහයාද තැන්පත්ව පවතිනවා. ඉහත ග්‍රහ පිහිටීම් වලට අනුව ලබන්නා වූ නව වසර ලග්න 12කට කෙසේදයි කෞෂික නාඩි ක්‍රමයට අනුව මෙතෙන් සිට විමසා බලමු. ධනු ලග්නයෙන් උපන්න ඔබට අවිවාහක ධනු ලග්න හිමියන්ට මංගල යෝජනා ක්‍රියාත්මක වන කාලයක් වෙනවා. අමු සැමියන් අතර ආදරය සහයෝගය වර්ධනය වෙනවා. ආදායම ක්‍රමානුකූලව වර්ධනය වීමක් පෙන්눔 කරනවා. සමාජය තුළ යම් තත්ත්වයක් ලැබෙනවා. දැඩි උනන්දුවෙන් කැපවීමෙන් තම දියුණුවට වැඩ කරනවා. නිවාස වාහන අලුත් වැඩියා කිරීමට සුදුසු කාලයක් වෙනවා. අධ්‍යාපනයට බාධා නොමැති කාලයකි. පපුව සම්බන්ධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි කාලයක් වෙනවා. ධනු ලග්නයෙන් උපන්න ඔබට ඉතාමත් ප්‍රවේශම් වන්න. මා මෙහිදී සඳහන් කළේ ඔබගේ ලග්නයට අනුව පොදු ලග්න පලාපලය විස්තරයක් පමණයි. මේ පිළිබඳව ඔබට පවතින ගැටලු වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. මේ සඳහා වැඩිදුර විස්තර දෙන ගැනීම සඳහා ඔබගේ පවුලේ ජ්‍යොතිෂ්‍යවේදියා ලවා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.